ක්‍රිස්මස් පාටි එකකට එහෙම නැත්නම් ඔයගොල්ලන්ට විශේෂ උත්සව අවස්ථාවකට අඳින්න ලස්සන කිට් එකක්. ඇත්තට මේක ස්කර්ට් ඇන්ඩ් බ්ලවුස් තමයි යන්නේ. ඒ වගේ අනිත් එක සරලව ඉක්මනින්ම නිර්මාණය කරගන්න පුළුවන් කිට් එකක් අපි බලමු. මේක මැගී බ්ලවුස් එකක් සහ ස්කර්ට් එකක් තමයි වෙන්නේ. මැගී බ්ලවුස් එක නම් ඕන කෙනෙක් දන්නවා. ඒ නිසා අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. ඕන කෙනෙක් දන්නවා මැගී බ්ලවුස් එක. ඉතින් මැගී බ්ලවුස් එකේ මෙතන අපි උරයිස් මින්ම ලකුණු කරා. උරයිස ටිකක් වැඩිපුර සාමාන්‍යයෙන් උරයිස 14 තියෙන කෙනෙකුට 7කට 8ක් විතර එකතු කරලා මෙතන ගන්න. අඟලක් විතර එකතු කරලා ඊට පස්සේ මෙතන කිහිලි කට මින්ම ගන්නවා. උරයිස් මෙතන උරයිස් මින්මම කිහිලි කටට අපි ලකුණු කරනවා. ඊට පස්සේ මෙතන අපි මැගී බ්ලවුස් එකට ඔයගොල්ලෝ දන්නවා අපි සාමාන්‍යයෙන් අඟල් 2ක් විතර පාත් කරනවා මේ කිහිලි ආම් හෝල් එක. අපි අඟල් 2ක් පාත් කරනවා. ඊට පස්සේ මෙතන ඉන දක්වා උස ලකුණු කරනවා. ඇඳුමේ සම්පූර්ණ උස ලකුණු කරනවා. ඊට පස්සේ මෙතන අපි අඟල් 2ක් පල්ලහැට කරලා අපි මෙතන ලකුණු කරගත්තා. ඊට පස්සේ අපි පපුවට 4ට බෙදලා අඟල් 2ක් එකතු කරලා මේක ලකුණු කරනවා. ඉන වට 7ට බෙදලා අඟල් 2ක්, උකුල වට 7ට බෙදලා අඟල් 2ක් එකතු කරනවා. ඊට පස්සේ මෙතනින් මෙන්න මෙහෙම අරගෙන සාමාන්‍යයෙන් ඉනට වඩා අඟල් 1මාරක් විතර ඉහළින් මෙන්න මේ වගේ හැඩයක් ගන්නවා. මෙතන ඉඳන් උරයිස් කොනේ ඉඳන් අත දිග මම මේක 16ක් විතර අරන් තියෙනවා. ඒ දිග ගත්තු තැන වට මෙතන ලකුණු. එතකොට දැන් අතේ අපිට හිටිනවා ඒ වගේ දෙගුණයක්. මේක මෙන්න මෙහෙම කරලා හැඩයට අපි ගන්නවා. අපිට මේක ඇත්තටම රෙද්ද කෙලින්ම කපන්න පුළුවන්. නමුත් මේ මෙටීරියල් එක ගොඩක් සොෆ්ට් නිසා තමයි මම පොඩි බ්ලොක් එකක් පාවිච්චි කරේ. අපි මේක මැහුම් වාසි තියලා නැති නිසා මේක වටේට මැහුම් වාසි තියාගෙන අපි මෙන්න මේ විදිහට කපා ගන්නවා. මේක ඇත්තටම විස්කෝස් ඒ වගේ මෙටීරියල් හෝ අපි සාමාන්‍යයෙන් සොෆ්ට් සාරි මෙටීරියල් එකක් මේකට ගොඩාක් සුදුසුයි. එහෙම නැතුව අපිට මේක කොයිම වෙලාවකවත් ඝනකම් රෙද්දකින් මේ වගේ පැටර්න් එකක් කරාට මේකේ බ්ලවුස් එක නම් බ්ලවුස් එකත් ස්කර්ට් එකත් දෙකම අපිට ටිකක් කඩා හැලෙන මෙටීරියල් එකකින් කරොත් තමයි ලස්සන. මෙන්න මේ විදිහට අපි ෆ්‍රන්ට් එක කපා ගත්තා. බැක් එක ෆ්‍රන්ට් එකට වඩා අඟල් භාගයක් අඩු වෙන්න. ඒ කියන්නේ බ්ලොක් එක මෙහෙමම තියලා මෙතනින් අඟල් භාගයක් පන්නලා අපි මේකේ ෆ්‍රන්ට් එකයි බැක් එකයි කියලා වෙනසක් නැහැ. ඇඟෙන් චුට්ටක් උරයිස් අඩු වෙනවා. ඒක අපි එක පැත්තක අඟල් භාගයක් කියන්නේ දෙපැත්තෙම අඟලක් හිටිනවා. මෙතන ෆ්‍රන්ට් එකට වඩා බැක් එකේ කර ඩීප් එක අඩු කරනවා. මේකේ ස්කර්ට් එකේ උස විදිහට තමන්ගේ ඉනේ ඉඳලා නියම ඉනේ ඉඳලා නිලුඹ දක්වා උස දිගට ගන්න. ඊට පස්සේ පළල විදිහට අපිට ගන්න ඕනේ අඟල් වලට ගන්න අඟල් 53යි. ඒ වගේ අපි අවශ්‍ය උස දිග උස තමන්ගේ උස මම ගත්ත 41මාරක් පළල 53ක්. කෙට්ටු කෙනෙක් අපිට ඒගොල්ලෝ කෙට්ටු අයට ඉන මිම්මට තව ඉනෙන් භාගයක් එකතු කරන්න. ඉන 30 නම් තව 15ක් එකතු කරපු මිම්ම ගන්න. එතකොට අපිට 7මාරක් විතර ඉස්සරහට වැඩිපුර එනවා. ඒ ගාන මදි කියලා හිතනවා නම් මේ රැලි ටික තියාගන්න. ඊට වඩා වැඩි ඕන ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඕන ප්‍රමාණයක් වැඩි වුණොත් මෙතන මේන නොට් එක ටිකක් ලොකුවට හිටිනවා. අපි සාය කොටස සඳහා ගන්න රෙදි කෑල්ලේ පළල වෙන්න ඕනේ 60 පළල. උස ඕනෑම කෙනෙක්ගේ කෙට්ටු කෙනෙකුට 55ක් විතර තිබ්බොත් ඇති. මහත කෙනෙකුට 60 පළල. උස එයාගේ බිම ගෑවෙන ප්‍රමාණය ඉඳලා පපුව දක්වා උසට ගන්න. මේ රෙදි කෑල්ලෙන් තමයි අපි සාය කොටස නිර්මාණය කරගන්නේ. හරි දිග පළල මේක ඇඟේ ෂේප් එකක් කපා ගන්න අවශ්‍ය නැහැ. මෙහෙම රෙදි කෑල්ල ගත්තාම අපිට මේක හදා ගන්න පුළුවන්. මේකේ කර මහ ගන්න අපි කර්ණාකාර පටියක් දෙකට නවාගෙන මෙන්න මෙහෙම කරලා අපි කර මහ කරමු.
පොඩ්ඩක් අපි කර්ණාකාර පටියකට කරක් අල්ලද්දි කර පැත්තෙන් චූටි බුරුලක් දුන්නට කමක් නැහැ. උරහිස මූට්ටු කරගන්න මේ විදිහට. අනිත් පැත්තෙත් උරහිස මූට්ටු කරගන්න. අත අග මහගන්න. මේක වාටිය නමලා මහන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට බයස් පටියක් තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේකට ලස්සන රේල් දෙයක් වගේ දැන් මේ වගේ ඇඳුමකට නම් මැච් වෙන්නේ නැහැ. ඒ වගේ කරගන්නත් පුළුවන්. අංශ මූට්ටු කරගන්න. අපි අර කපාගත්තු රෙද්ද කොටසට පටිය මෙන්න මේ විදිහට තියලා අල්ලගමු. මේක අපි ඉස්සලා මේ පැත්ත ඇල්ලුවා. ඊට පස්සේ හොඳ පිට හරවලා නිකන් ඉනට බෑන්ඩ් එකක් අල්ලන විදිහට මෙහින් ටිකක් වැඩිපුර ගන්න ඕනේ. මේ විදිහට ඉනට බෑන්ඩ් එකක් අල්ලන විදිහට අපි මේක අල්ලගමු.